සියල්ලන්ටම සුබම සුබදසරක්. අද දවසේ ලංකාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාලය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආදරණීය සිසුන්ගේ දැස් තාමත් දීප්තිගත කිරීම සඳහා වෙනුදන්න ගෞරවනීය ආචාර්ය මණ්ඩලය පීඨාධිපති තුමන් මහාචාර්ය මාලක ජයතිලක තුමන් ආචාර්ය නුමන් ජයසිරි මැතිතුමා ප්‍රමුඛ මේ අත්තාව නියෝජනය කිරීමට මාගේ හිතවත් මහා සම්බන්ධ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමා සමානත්වත් මේ අත්තාව නියෝජනය කරනවා. වර්ණ මිත්‍රයෙකුත් ඉන්නවා. ගාමිණී සානායක ලංකාවේ ප්‍රසිද්ධම ආර්කිටෙක්ට් කෙනෙක්. එතුමා ඇතුළු අනෙකුත් ආචාර්ය මණ්ඩල සියල්ලන්ගේම අවසරයි. ගෞරවනීය සංඝරත්නයට එනකොට මම දැක්කේ ටිකක් ගෑල්ලම වැඩ ඉන්න මම මේ පැත්ත බැලුවෙත් නෑ එහෙම ආවා. ගාමිණී අපේ සෝයන් මාසලගේ අවසරයි ආදරණීය දූදලියනි විශේෂයෙන්ම ඔයාලගේ මේ ජීවිත ගමන වඩා සාර්ථක කිරීම සඳහා මේ ආචාර්ය මහාචාර්ය ප්‍රමුඛ ගුරු බෞද්ධන් විසින් එදා සිට උත්සාහ කරන ප්‍රතිඵල තමයි අද රටේ ලෝකයේ මානව සම්පත මෙවැනි මට්ටමක උසස් මට්ටමක පැවතී තියෙනවා. අද මේ වගකීම තව මාස දෙකකින් පමණ තමුන්ගේ පෞද්ගලික වගකීමක් විදිහට සමාජයට එකතු වෙන ආදරණීය දූ දරුවන් පිරිසක්. නමුත් අපි යමක් දන්නවා කියලා කියනවා. නමුත් දැනුවත් මේ තරම මට මෙතෙන්ට ආවට පස්සේ මම පීඨාධිපතිතුමාගෙන් පළවෙනි ප්‍රශ්නේ තමයි විශ්වවිද්‍යාලේ පිරිමි ශිෂ්‍යෝ නැද්ද කියලා. ඒකට මාර උත්තරයක් හම්බුනේ. හැබැයි මම ඊයේ වෙද්දී උතනාර නිවුස් එකක් දැක්කා ලංකාවේ ජනගහනය 51 ගණක් කියලා මේක මාසයකට දෙකකට ඉස්සෙල්ලා ඊයේ වෙද්දී 53.47ට පිරිමි සංයුතිය අඩු වෙලා කියලා මම දැක්කා. මේ වෙලාව තියෙන්නේ ප්‍රතිඵලය නෙවෙයි. එබනම් ඒ සංයුතිය මෙතනක් තියෙනවා. 53.47යි. මේක 99.95 වගේ තමයි මට මේක මම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ටිකක් අඳුරගත්තේ නැහැ. ගෑල්ලමෙන් ඉන්නේ කියලා මම ඒක බැලුවේ නෑ. සමා වෙන්න ඕනේ අනිත්තරා. නමුත් ධර්මනේ රටක වගකීම් කරද්දී ලෝකේ වගකීම් කරද්දී ජාතියක අනාගතයක වගකීම් කරද්දී අපි මේ ගෑනු පිරිමි ભેදේ අපිට කිසිසේත්ම අදාළ නැහැ. ජාති ભેදෙත් අදාළ නැහැ. ආගම් ભેදෙත් අවශ්‍ය නැහැ. දේශපාලන විශේෂයෙන්ම අවශ්‍ය නැහැ. අපි මනස ආත්මය ලබන පිරිසක් වශයෙන් අපි මේ අභියෝග ජීවිත අභියෝග ජයගත යුතුමයි. මේ ජීවිත අභියෝග ගැන සමහර අය කරන දේශනා විශේෂයෙන්ම බණයම අහනකොට ජීවිතේපත් වෙනවා. එහෙම දේශනා අහන්න ඕනෙත් නැහැ. මනුෂ්‍යත්වය ලැබුණා අපි මේක හොඳ විදියට මේකේ අවසානයේ දක්වා අපි ගමන් කළ යුතුමයි. ඒක නිසා ආගම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ආගමේ එවැනි දේවල් කතා බහ කරලා නැති වුණා. දේශකයෝ විදියට ගුරුවරු ස්වාමීන් වහන්සේලා වෙනත් අපි වාගේ අය අපි මේ කරන කතාවල ගත යුතු ස්වල්පයයි තියෙන්නේ. අනිත් ඔක්කොම නිකන් නිෂ්ඵල දේවල්.
යම් කිසි ඔය දරුවෝ අධ්‍යාපනයේ අවසාන අතරේට ඇවිල්ලා තිබ්බා මගේ ස්වභාවය යම් කිසි තැනකට ගිහිල්ලා යම් කිසි සිදුවීමකදී යම් කිසි දේශනයකදී යම් කිසි අවවාදයකදී මම මේ සියල්ලම පිළිබඳ අවධානය යොමු කරනවට වැඩිය අවශ්‍යම දේ එක තැනකින් ඒ ටිකක් පොළොවට යොමු කරගත්තාම බොහෝ ප්‍රමාණවත් අවුරුද්දකට දවස් 365ක් තියෙනවා. හැටපයින් මම ඊයේ පෙරේදා ගණන් බැලුවා සෙනසුරාදා ඉඳලා මාසකට 8යි 8 වරක් 10 8 වරක් 12 96 ගණන් හදනකොට ඒ පාසුවක් හදාගන්න 10ට අනුවම 80ට අංගලා ගත්තා කි තව 16ක් එකතු කරලා එමය ව්‍යාපාරිකව වෙන්න ඕන නැත්තම් මේක බලලා ගණන් බලලා එහෙම තමයි ගණන් හදන්නේ. මේ නිවාඩු කාලය තුල දැන් මෙතන ඉන්න පිරිසකින් මට තේරෙනවා විශේෂයෙන්ම ගැහැණු දරුවන් වශයෙන් ඔයාලා අනිවාර්යෙන්ම යන්න උත්සාහ කරන රාජ්‍ය රැකියාව කරනවා. ඒ පිළිබඳ නම් දෙතරයක් 8තරයක් විතර අලා හිතන්න. මොකද මේ මොන දැනීමක් ලැබුවත් ඕන තැනක ඒ දැනීම සම්බන්ධ වැඩ පිළිවෙලක් වෙන්නේ නැත්නම් ඒ දැනීමට සමාන සැලසුමක් හදන්න නැත්නම් ඒ දැනීමට සමාන පාලකයන්ගේ පාලනයක් නැත්නම් ඒ දැනීමට සමානව රටේ පාලකයෝ වුණා වැඩක් නැත්නම් ඒක පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕන දරුවනේ. රැකියාවක් කියන එක උකුණම ව්‍යාපාර කරන්න බෑ. බඩු ගන්න කෙනෙකුත් නැහැ. නම් අපේ රටේ ඔක්කොම කල්පනාවක් තියෙනවා එහෙම. එහෙම තිබ්බට කමක් නැහැ. 100න් 10 මේ පැත්තට එද්දී 90ත් ආ පැත්තට යන්නේ මේ වෙලාව තියෙන්නේ. 10යි පිළිගෙයි 90ක් ගහන වෙලා තියෙන්නේ. ඒ වගේ තමයි සමාජ සිද්ධි. මෙන්න මේ වගේ තරගද දරුවනේ අපේ ලංකා බැංකුවේ AGM මහත්තයා එතුමා රාජ්‍ය පරිපාලනය පිළිබඳව සහ විශේෂයෙන් බැංකුව තුළ ඔහුට ලැබුණු අවබෝධය පිළිබඳ විශේෂ කථනයක් කරා. එක ගායේ කතාවක්. හැබැයි එතුමා AGM කෙනෙක්. එතුමා ක්ලාක් කෙනෙක් වුණත් මුල් අවධියේ මම හිතන්නේ මැනේජ්මන්ට් ලෙවල් එකේ බැඳෙන්න ඇත්තේ ඔෆිසර් කෙනෙක් වෙන්න ඇති. හැබැයි බැඳුනේ බැංකුවට. ඒ රැකියාවේ ස්වභාවය ටිකක් කොහොමද යම්කිසි තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වෙට වැඩි ඒක ලොකු වටිනාකමක් තියෙනවා බැංකු නිලධාරියෙක් සමග ඇතිවෙන සමාජ සම්බන්ධකම්. විවිධාකාර මිනිස්සු එතනට එන්නේ. සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය කෙනෙක් වුණත් මුදලක් තියෙන කෙනෙක් තමයි බැංකුවට දාන්න හරි ගන්න හරි. එයා තෝරගත්ත ක්‍රමය ඒකේ වැරදිලා නැහැ. ඔයාලා මේ ඉඳලා මම මේ අපේ මාර්ග මැතිතුමත් එක්ක කිව්වතරයක් කතා කරද්දී මෙතන විවිධ ක්ෂේත්‍රවල ඉගෙනගත්ත දක්ෂ ළමයි තමයි මේ ඉන්නේ. ඒ කතාව තුළදී මේ සෑම කෙනෙක්ම ඒ නිරූපණය කරන සම්බන්ධ වෙලා තියෙන පරිපාලනය වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම තමයි පාලකයන් විසින් කරන්නේ. නමුත් දරුවනේ මේ රාජ්‍ය පරිපාලනය අපි මේක කතා කරන්න ගියොත් කොතනින් කොහොමද දන්නේ නැහැ. ඔයාලා මාව එළවලා දායි දන්නේ නැහැ. නමුත් මට ගහලා එළුවා මම බයක් නැහැ. මම කියන්න ඕන දෙයක් තියෙනවා. පීඨාධිපතිතුමාගේ කටින්ම 1948 සිට මේ දක්වා පැවතුණු ස්වභාවයක් පිළිබඳ බොහොම සාධාරණ කරුණක් කිව්වා. පීඨාධිපතිතුමනි මම ඔබ සමග ගයි පාලකයන් විසින් නිර්මාණය කරලා තියෙන මේ අභියෝග අපි ජයගත යුතුමයි. මේ විදියට මේ රට මේ තත්ත්වෙම ඉදිරියට ගියොත් ඇත්තටම දැනට වෙලා තියෙන හානි පිළිබඳව ඩොලර්
මිලියන බිලියන වලුත් බල කියන්න පුළුවන්. ඒක ගණන් රුපියල් මිලියන ට්‍රිලියන ඒවත් කියන්න. නමුත් මේ දේ පිළිබඳව රාජ්‍ය වාක්‍යයක් ගත්තොත් මෙතන කලාපීඨය ගැන පොඩි අටතක්සේරුවකින් කතා කරන කතාවක් කවුරු හරි කියනවා මට වුණා. නමුත් එහෙම හිතන්න දෙයක් නෑ. කලා ක්ෂේත්‍රයේ අපි මේ රටේ ව්‍යාපාරික වශයෙන් අපි ව්‍යාපාර කටයුතු සඳහා ගියපම අපි දැන් ටිකක් ගෑන් කරත පේනවා වැඩි. මම ඒක ගැන දෙතුවා මම අද තමයි මේක හරියටම හේතුව දැනගත්තේ. නමුත් ඒ ව්‍යාපාර කටයුතු හා සම්බන්ධව අපේ කටයුතු කරගන්න ගියපුවම අපිට හම්බ වෙන රාජ්‍ය නිලධාරීන් විශේෂයෙන්ම ස්ත්‍රී පක්ෂයේ ප්‍රධාන නිලධාරීන් අති දක්ෂ විදිහට තමුන්ගේ වගකීම මේ සමහර අය ඉන්නවා හදියට සීමා වුණා. හැබැයි හදියට සීමා වුණා තවත් විවිධ ප්‍රශ්න මැද තවත් රාජකාරී කටයුතු කරනවා. මේකේ මට හිතෙන විදිහට ප්‍රසන්ටේජ් 100 ගණනය අපිට එක මෙම්ම යම් කිසි දෙයක සාර්ථකත්වය බලන්න. නමුත් සමහර දේවල් තියෙනවා 99% සාර්ථක වෙලා එකක් අසාර්ථක වුණොත් 100%ම ඉවර වෙලා දැන්. ඒකින්ද විශේෂයෙන්ම රාජ්‍ය සමග වැඩ කරත් ඔයාලා රාජ්‍ය පරිපාලනයේ උසස් තනතුරකට යන්න. මොකද කලා විෂයෙන් තමයි රටේ මහේස්ත්‍රාත් වැඩිපුර පිරිසක් මහේස්ත්‍රාත්වරු අමාත්‍යාංශ ලේකම්වරු විවිධ උපදිසාපතිලා වෙනත් විශේෂ මානසික ශ්‍රේණිවල ඒ දරුවෝ ඒ පත්වීම් ලබන අය මේ විශ්වවිද්‍යාල තුල අධ්‍යාපනය ලබවයි. ඔයාලා ඒ වගකීම අරගෙන ගිහිල්ලා සමාජය තුල ඔයාලගේ වගකීම හරියට ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵල මේ රටේ මේ පත්තරා තියෙන ආර්ථිකයට විශාල පිටුවහලක් කියන එක ආර්ථිකේ නැති වෙන්න පිටුවහලක් වෙලා තියෙනවා. ආර්ථිකය හැදෙන්න නෙවෙයි. ඒක නිසා ඔයා අද මෙතනින් මේ ගන්න ඉගෙනුමේ මේ ලබන මේ අධ්‍යාපනය මේ ලැබපු මේ ජීවිත කාලයේ මේ ලැබපු සමාජ අධ්‍යයනය සමාජය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරේ නැත්නම් මේ මොන උපාධි ගැව්වත් වැඩක් නෑ. මොකද පඩියක් කරන් ජීවත් වෙන එකයි මනුෂ්‍යත්වය ලැබලා මේ මනුෂ්‍යව වෙනුවෙන් වැඩ කරන එකයි මේක පැහැදිලි ලෙස අපි විශේෂයෙන් වගකීම් සහ යුතුකම් විදිහට ඉගෙන ගන්න. ඒවද සමාජය අපේ සමාජ බොහෝ දුරට කනගාටුවෙන් කියන්න බොහෝ තැන් පිරීලා විනාශ වෙලා ගිහිල්ලා. ඒ විනාශ වීම තුල ප්‍රධාන වශයෙන්ම ඇති වෙලා තියෙන ආර්ථික වශයෙන් පීඩාවටපත් වුණාම යම් සමාජය ඒ සමාජය තුල ඒ පාලකයෝ ගෙනෙච්ච පාලනය ගැනීම සඳහා යාලට හොඳ තෝතැන්නක් වෙනවා. දුප්පත්කම ආර්ථික අපහසුතාවය නමුත් රටේ ජනතාවක් වශයෙන් බිහිවන අලුත් ජනතාවක් වශයෙන් අපි රටේ ලෝකයේ අන්තසන්න තත්ත්වයකටපත් වෙනවා. අර මහාචාර්යතුමා කිව්වා නුරටකට එම්බිරිස්සාව වෙනවම නියුමෝනියා වැදෙනවා අපිට කියලා. ඇත්තටම දරුවනේ ඔබලා ඉපදුන මේ රට තරම් වාසනාවන්ත රටක් මේ ලෝකේ මම දැකලා නැහැ. මම මේ විශ්වවිද්‍යාල ළමයින් ණය දෙන්න කියනවා නෙවෙයි. මම මේ ලෝකේ පුදුමාකාර රටවල් ප්‍රමාණයකට මම ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම රාජකාරීමය ව්‍යාපාර කටයුතු සංචාරයේ සියලු දේකට. නමුත් මේ ඉතා කෙටි සීමාවක් දැන් අපි ඉන්නේ නුවරඑළියට පාරෙන් නම් නැතම 40යි. පාරෙන් කෙලින්න මෙතන තමයි 10 12 බැලු පාරක් ඇති. නුවරඑළිය යන්නේ මාර්ග මත තියාගෙන මේ ගිල්ලද යන්නේ. නම් අපිට එහෙම බැලුවොත් කොළඹ සිට
කහමාර දෙකක් වැඩිම දෙකක් තුන. ඔපය දෙකක් කරන මත්තලට යන්න. ඒ වාගේ කෙටි කාලයක් තුල ලෝකේ පවතින දේශගුණික තත්ත්ව කීපයක් අපිට විඳින්න පුළුවන් ස්වභාවයක්. මේ රටේ මෙව අපි පාලකයන් වශයෙන් හඳුනාගත යුතු දේවල්. සමහර වෙලාවට මට හිතෙනවා මේ පිළිබඳ අවබෝධයක් නැතිකමෙන්මද මේ රටට මේ තත්ත්වයටපත් උනේ කියලා. නමුත් මම වරට වැඩිය දේශපාලඥයෝ පිළිබඳ මට විශේෂ වරට නැති උපාධියක් මට ඒක උපාධියක් තියෙනවා වරට නැති. දේශපාලන පිළිබඳ අවබෝධ කරපු වැඩතා කරපු වැඩි අරමුණක් මම දන්නේ නැද්ද මම ඉතින් වැඩි එම මම ඉච්චර ගණන් ගන්න වුණා වුණා මම බයක් නැහැ කියන්න තියෙනවා නම් කියන එකක් කියනවා ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් ක්‍රමයක්ත් තියෙනවා මම චන්දිකන් කියන්නේ මම ආවේ මම ඊටාත්ම වෛරය ද්වේෂය ඊර්ෂ්‍යාව ක්‍රෝධය මිනෙක් නැති වෙන්න ඊට වැඩිය ආහාරයක් නැහැ තේරවාද විනාශම වෙනවා. නමුත් මේ රට පිළිබඳව මේ රටට මේ කරලා තියෙන දේ පිළිබඳව වාලගේ අනාගතයට කරලා තියෙන මේ විනාශය පිළිබඳ මම හරිම දුකෙන් ජීවත් වෙන කෙනෙක්. මම නිතරම මගේ මේ අතේ නකල්ස් කවලා තියෙන කරාටි ගාලා තිස්ගාලේ කාර් එකේ ගෙදර ඇඳට වැඩිය මම කාර් එකේ තමයි නිදාගෙන තියෙන්නේ. ඒ සීට් එකේ වාඩි වුණාම අතේට මේක තියලා දෙන්න කියපුවා වැටෙනාම හැරෙන නිසා මම නිතරම සීට් එකේ වාඩි වෙලා අත් දෙක මෙහෙම සීට් එකයි කකුල් දෙක අතරේ ගාගෙන ඉන්න මේ සීට් එකට තමයි මේ අර කරාටි ගන්නවා වගේ මේ නකල්ස් ඇදලා තියෙන්නේ. ඒකට මම ඇවිදලා තියෙන ප්‍රමාණය කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ. නමුත් ධර්මයේ වත්කම් ගැන පුදුම අමාරුවක් තියෙනවා. මේක තමයි සමාජ ස්වභාවය. මම නිදාගෙන නැහැ මම හිතලා තියෙන කාර් එකේ නමුත් හම්බ කරපු ආකාරය පිළිබඳ විවිධ ගැටලු. විවිධ ගැටලු ඕනෑම තියෙන කෙනෙක්ට මට මේ ඊයේ පෙරේද කෙනෙක් කිව්වා මම බොහොම ප්‍රසිද්ධිය කියලා තියෙනවා. එහෙම ගැටලුදායි විදිහට මම මොකක් හරි වචනක් කියලා එහෙම තියනවා නම් ඒක ඔප්පු කරපු කෙනාට ඒක මම එයාට හරි රජයට හරි එහෙම වැඩි විදිහට කළා තියෙනවා නම් ඒකට දඬුවමක් දෙන්න හරි මම මේ විශ්වවිද්‍යාලේ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මම මේ කියන්නේ 10 වෙනි සැරේට ධර්මනේ මේ රටේ දේශපාලනය ඇවිල්ලා අන්තිමට අද ඔයාලා උපාධියක් ලැබලා ව්‍යාපාරිකයෙක් ගෙනලා ව්‍යාපාරික අදහස් අරගෙන බැංකු නිලධාරියෙක් ගෙනලා බැංකු නිලධාරියෙක් උපදෙස් අරගෙන අනාගතය සැලසුම් කරන්න හදන ඔයාලා අපේ මේ සමාජය ඇතුලේ ගොඩනගන උපාධියක් ගැවුවට වැඩිය ෂුවර් හම්බ කරන්න පුළුවන් දේශපාලනය කරන්න. ඔන්න අවසානයේ රටේ ඇතුළත තත්ත්වය. මෙතන මම ආපු වෙලාවේ ඉඳලා බලාගෙන ඉන්නවා මේ මුස්ලිම් ආදරණීය දරුවන් ද්‍රවිඩය අපිට එහෙම අඳුමෙන් මාන්න බෑ. අපි මුස්ලිම් ද්‍රවිඩ සිංහල කියලා කතා කරන්න ඕනේ නැහැ. මගේ ආදරණීය දරුවන්. නමුත් අපි අතරේ ඇති කරපු ભેද පිටතත් මේ රටේ ආර්ථිකයට උණු ප්‍රශ්න මේ ආගම ජාතිය මේ සියල්ලම පාවිච්චි කරන්නේ දේශපාලන වැඩපිළිවෙල සඳහා එක්කෙනෙක් නෙවෙයි සියල්ල ඒ ප්‍රතිපලයක් වශයෙන් අපි ભેද බෙන්නවා. මේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ඔයාලත් එක්ක මේ එකට ජීවත් වුණ දරුවන් ලැබුණු මේ ආభాසය තුළ ගොඩනැගුණු ඒ සුවදකම් තුළින් යලි අපි අතරේ එම සිදුවීමක් සිදු නොවන විදිහට වග බලා ගැනීමත් රැකියාවක් කරන හා සමානව ඔබගේ අනාගත වගකීමක් විදිහට සලකන්න කියලා මම ඉතා ආදරණීය කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව. නමුත් දරුවනේ දැන් මාව ගෙනාවේ ව්‍යාපාර පිළිබඳ අදහසක් ලබා ගන්න. මම කතා කරන්නේ වෙනත් දෙයක් ගැන. මට ওই ටික කිව්වේ නැත්නම් මේ ව්‍යාපාර කරන්න මේ ටික ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ. ඒක නිසා ඔයාලා කවදාවත්
දේශපාලඥයෝ පිටිපස්ස ගිහිල්ලා තමුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න හදන්න එපා. එක. දෙක සමාජයේ යම් අම්මා තාත්තා සහෝදරයෝ හිතවත්තු ඒ අර වෙන පිටත් කෙනෙක්ගේ හරි සහයෝගයක් ලබා ගන්නවා නම් තමුන්ගේ ජීවිතය තුළ වැඩි දියුණු කළ යුතු පළවෙනිම ආභරණය තමයි විනය. විනය පිළිබඳ කිසිම තැනක කිසිම දෙයක් සාර්ථක වන්නේම නැත. එහෙම දෙයක් වෙලාම නැත මේ ලෝකෙ. වෙලා නැති එක නම් කපන්නේ නැහැ. තිබ්බතල විනාශ වෙනවා නම් ඒක ඊට වැඩිය ප්‍රශ්නයක්. විනය නැති වුණාම ලබන දියුණුවකට වැඩිය විනය නැති වුණාම තමුන්ට වෙන හානිය එක මයිනස් අරක ප්ලස් මේ මයිනස් ඒ විනය විශේෂයෙන්ම වලදායන්තරු විශේෂයෙන්ම වලදරු මටත් දුවෙකුයි පුතුකුයි ඉන්නවා මගේ දුවට ළමයි පස් දෙනෙකුත් තියෙනවා ඒක නිසා විශේෂයෙන්ම කාන්තාවන් වශයෙන් අද ලෝකේ මම මේ කරන කතාවට වැඩිය මේ තාක්ෂණය හරි දියුණු මේ තාක්ෂණෙත් එක්ක සමාජයේ යහපත බැම්ම විනාශයට පත් වූ කරුණු කාරණා බොයි අන්නේ යහපත සහ විනාශය වෙන් කරගන්න තමයි මේ ආචාර්ය මාතෘවලින් ආදරණීය දරුවන්ට මෙවැනි අධ්‍යාපනයක් දීලා මේ මොලේ සන්නද්ධ කරලා තියෙන දැනීමෙන් විශේෂයෙන්ම හරි වැරද්ද හොඳ නරක යුවා පිළිබඳ ගණන් එකතු කරනවට වැඩිය මේ සියලු දේවල් එකමුතු වෙලාවකට වැඩක් කිරීම පිළිවෙලක් ඇතුව වැඩ කිරීම මම පහුගිය කාලෙක පහුගිය රජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝට නායකත්වය පිළිබඳ පුහුණුවක් දෙන්න හමුදා කඳවුරු වලට යොමු කරනවා මම දැක්කා. ඒ පිළිබඳ විවිධ විවේචන මම දැක්කා. නමුත් දරුවනේ ඔයාලා මොනවද හිතන් ඉන්නවද දන්නේ මම ගුවන් හමුදාවේ හිටපු ගුවන් හමුදා පටේ විදියට මගේ නම් මේ වැඩේට පොඩි එකඟතාවයක් තිබ්බා. ලීඩර්ෂිප් නායකත්වය ජීවිතේ අත්‍යවශ්‍යයි දරුවනේ. සාමාන්‍ය විදිහට අපි කවුද අකමැති දර්ශිත දෙනවාගේ ව්‍යාපාරිකයෙක් නොවෙන්නද වෙන්නද? කවුද අකමැති? වෙන්නද කැමති? එහෙමනම් අනිත්තා දියාබලවත් ඒ විදියයි. අදින බලදින යාන වාහන සමාජයේ පිළිබඳ ඒ සියලු දේකටම අපි ඉතාමත් කැමතියි. හැබැයි මේ පිළිබඳව කරන කැපවීම පිළිබඳ දරුවනේ මම මගේ ඔය නොසන්ඩාලකමට තමයි ඔය කැකිරාවේ සෙට් එකේ මහාචාර්යතුමා මම ඉස්ලාම ගියේ ගරාජ් එක වැඩට රුපියල් 5 පඩි 3ක් කැමරා කපනවා මේ කඩපාඩම් නැතිවල බල්ලා ඊට පස්සේ තමයි අර මට වැඩිය සාර්ථක කෙනා එයා පොලිස් ෂර්ට් අදිනවා එයා මුන්ඩියා ගරුණ කියලා ඒ කාලේ උර්ලෝසුවේම තිබ්බා ඒව බඳිනවා ඒ කවුද ලොරි කීන මගේ ඊට පස්සේ කල්පනා වුණා මීට වැඩි රස්සාව මේක හොඳයි මම පාලකයා හම්බෙලා පාලකයා සරයි සුදු මාත්‍ය කියලා දැන් මෙතන එම මුතුමාගේ කතාවකුත් කියවුණා මට ඒ සුදු මාත්‍ය දන්නේ නැහැ මයිසෝ මාත්‍ය බෑනගෙන දුව බදලා නෙවෙයි පට්ට සරයි කුණෝරෙන් තමයි මේ වරෙන් වාගේ ඒක තමයි කතා කරන්නේ අපිත් ඒව දලුත් කරනවා මේ සුදු මාත්‍ය විතර නෙවෙයි යම් අවස්ථාවල එහෙම ඔය කියන පිරිසුදුකම නාගුණ වල අරගෙන ආරෙත් ව්‍යාපාරිකයෙක් වෙන්න බෑ නේද කොහොමද මොකද යහපත් සමාජයක් වෙන්න ඕනේ යාපාරය සමාජය ආයපත් වුණාම අපි ඔටෝමැටිකලි ආයපත් ඒකින්ද ඔයාලා යහපත් වෙන්න නැත්නම් අපිත් තරක් වෙනවා උදේ පදේ තියාගන්න මෙන්න මේ විදියට ඒ ලොරි ක්ලීනර්ගේ පොලිස්ටර් ෂර්ට් එක ඔරලෝසුව තියා බලලා මම රස්සා මාරු
ඊට වැඩිය සාර්ථකයි පම්පර්. මම එම වෙන්න නැහැ මොනෑම හරි ක්‍රමයකින් මාව ආපහු ඒ තත්ත්වයට ගිහිල්ලා මට කුලී වැඩක් කරන්න ඕන මං ආයෙ යන්නේ පම්පර්ම ඒක එච්චර ලාභදායී වැඩක් ඒ කාලේ විදියට. දැන් ඊට වැඩිය උගක් ලාභ ඇති. එම හිතන්න ඉස්සර මේ ඔයිල් බෝතලයක් තිබ්බා මේ බෝතලේ අඩිය පැත්ත විතර ඇති මේ කට චර ලොකුයි ලංකාවේ කියලා සල්ලන් මතක නැත්තේ. දැන් අපි මේක ඇවිල්ලා වාහනේ මන් ඉල්ලන්නේ ඔයිල් කාලා. දැන් මේ බෝතලයට මෑන් බලන් ඉද්දි අපි ඔයිල් කාලා දානවා. මේකම නෙවෙයි කරන්න ඕනේ මෙහෙම හිතන්න ඕනේ. හරිද? මේකම කරලා වාට් වෙන්න එපා. මේක අපි අර ටැපට් කවරේ ගලවලා මේම බෝතලේ මම මේ ගාරුව තොටුට ගන්නවා. මේම එකසරේම හරවපුවාම අර ඔයිල් එක අර බෝතලේ ඇතුලේ හැමතැනම ගෑවෙනවා. අර බලාගෙන ඉඳි එක දාලා ඉවරයි. ආපහු බෝතලේ ගන්නවා. බෝතලේ තියලා අර සල්ලි දීලා යනවා. ආයි මේකේ කාලක් විතර අර වටේ ගෑවෙන ටික මම මේ කියන්නේ ඒක කරන්න නෙවෙයි. අපි හිතමු විදිය. ඒ කාලේ ඉඳලා මම එහෙම තමයි කරේ වැඩේ වැරදි. වැඩේ පුතා මේ ආරම්භක දැන් මගේ පුතාට ඒක එන්නේ නැහැ. මම තමයි අරලේ ව්‍යාපාරේ මේ වැරදි වැඩ කරපු පුජ්‍යලයා. වැරදි වැඩ වලින් වැරදි වැඩ කියන්නේ මේ මද්ද්‍රව්‍ය විකුණන්න මේ බැංකු කඩන්න මිනිස්සු මල්ල හොරගම් කරලා විනාශ කරන්න නෙමෙයි. ඒක වගලොත් ඉරේ දාන්න ඉරේ යන්නවත් වෙනවා. නමුත් පොඩි දේවල් තියෙනවා මම අර කියන්නේ දැන් සිංගප්පූරු බැංකුව බෑග් එක අරගෙන එද්දි අච්චර අතම්ම කිලෝමීටර් 4000ක් ඈත ඉඳලා මාරු වතුර එනවා දැන් බෑග් කරන් ෆ්ලයිට් එකේ එන්නේ හරි ටූන් ඉතින් මේක. ඒකල අර කට්ටාකින් බෑලා අර බෑග් එක බෙල්ට් එකේ අරගෙන කස්ටම් එකෙන් එළියට යන ටික මීටර් 10ක් ඇති. මීටර් 10ක් කියන්නේ අඩි 30යි. ඒ අඩි 30 යන්නේ මේ වගේ දාඩිය දාගෙන අපව දැක්ක ගාම කස්ටමර්ස් දන්නවා මොකද මොකක් හරි මම මේ ගංජාර මේක නන්නේ මගේ බෑග් එකේ මොනවාරි බඩු ටිකක් තියෙනවා කියලා. ඉතින් ඒ වාගේ එකින් ටිකක් හොයාගෙන මම මේ වැඩ කරලාම කරා ආරම්භයක් ගන්න දරුවනේ ව්‍යාපාරයක් කරන්න මාර කපකිරීමක් කරන්න ඕනේ. ඒකයි මම මේ කියමනේ මම බලාපොරොත්තු වෙන්නේ. අපේ ආම්දුරනේ ආරම්භයේ යම් කිසි නීතියට පටහැන දෙයක් තිබ්බත් ඒක නීතිය අනුව වැරදි වුණා සමාජයට බලවත් හානියක් නැත්තම් ඒකෙන් ටිකක් හොයාගෙන පුළුවන් තරම් ඉක්මනින් ඒ ක්‍රියාව නතර කරලා හරි විදියට සමාජයේ වැඩ කටයුතු කරන්න පුරුදු වෙන්න නැත්තම් මේ ආරම්භය අල්ලන්න පුදුම අමාරුවක් තියෙන එක මම නෙදන්නේ. සාහිත්‍යයේ කරන දේවල් මට පේනවානේ. ඒකෙන්ද නීති විරෝධී වැඩ කරන්න කිව්වා නෙවෙයි. මම පාවා දෙන්න පට්ට චරිතයක් ඒ කාලේ. ගුරු කියන්නේ ඊට කපටිකම උපරිමයේ. හැබැයි මේකක්වත් උතේ දුවේ ඔය ඔක්කොම මනුස්සත්වයට පිටලා තියෙන්නේ ඔය ඔක්කොගේම ඉතාමත් වටිනා ප්‍රයෝජනයක් ගත හැකි. මේ පිටේවනේ පිටේමකදී මොකක් හරි කරන්නත් එපා. ඒකෙන්ද මම කියන ආරම්භක ප්‍රාර්ථනය හොයාගැනීමේදී ඒ කපටිකම බොරුව පාවා දීම දැන බලපෑ පාවා දෙනවා කියන්නේ මේ අපේ රටේ තියෙන මේ පරිවර්තනයක් කියලා ඒව මේ හානි කරන පාවා දීම නෙවෙයි. දැන් මට මෙහෙම සිද්ධියක් වුණා. මම ගුවන් හමුදාවේ මෙතුමා කිව්වේ මම මෝටර් ට්‍රාන්ස්පෝර්ට් මෙකැනික්. ඉතින් මට වැඩි සීනියර් ප්‍රයිවට් සර්ජන් කෙනෙක් මම එතකොට LAC පොස්ට් රෑන්ක් එක ඒ රෑන්ක් එක අන්න පුතේ ඒ රෑන්ක් එක අර පොපුලර් එක ගුවන් හමුදාවේ ගුවන් බටේන්ගේ පළවෙනි රෑන්ක් එක පොපුලර් එක. ඒක දෙන්නේ තමුන්ගේ වෘත්තියේ 80%ක් ලකුණු ගන්න ඕනේ විභාග පාස් කරලා. ඒක ඒ පළවෙනි දනේ පේන්න උනොත් අර උඩු කුරුල්ල විතර යන්න පුළුවන්. AC1 යාක්‍රාෆ්ට් 1
අර පොපුලර් එක ඔන්න ඔයාලගේ උපාධිය හා සමානයි. ඔය ක්වොලිෆිකේෂන් එක ඔයාලෙන් ගලවන්නම බෑ. මේ පටිය තමයි LAC පටිය. ලීඩින් එයාර්ක්‍රාෆ්ට් වල. ඊට පස්සේ කෝප්‍රල්, සාජන්ට්, ප්‍රයිවට් සාජන්ට්, වොරන්ට් ඔෆිසර්. අර වොරන්ට් ඔෆිසර්, ප්‍රයිවට් සාජන්ට්, කෝප්‍රල්ට එනකල් ඒකක අන දෙන්නාට ගලවන්න පුළුවන් මේ ප්‍රොමෝෂන් එක ලැබිලා මාස 3ක් ඇතුළත. ගුවන් හමුදාවකට ඕනෑම කාලයක් ගියාට දඬුවමක් වශයෙන් වරදක් කරොත් ඒක ගලවන්න පුළුවන්. හැබැයි අර 80% විභාගේ ලකුණු අරගෙන ඇඳපු පටිය ගුවන් හමුදාවකට ගලවන්න බෑ. ඒක ක්වොලිෆිකේෂන් ප්‍රොමෝෂන් එක. අන්න ඒ වාගේ එකක් තමයි ඔයාලා මේ අද තව මාස දෙකකින් තුනකින් ලබා ගන්නා මේ වටිනා උපාධිය. මේක කාටවත් නැති කරන්න බෑ. මේ දැනීම තියෙන්නේ ඔළුවේ. හැබැයි ආදරණීය දරුවන් කරන පැහැදිලි වරදක් තියෙන මේ සමාජයේ හොඳ උදාහරණයක් මගේ පුතා මෙට්‍රික් කොලෙජ් එකට ගියේ ඒ ලෙවල් කොමර්ස් වලින් කරේ. මට මතක විදියට විශ්වවිද්‍යාලයන් එක සැරයක් තමයි කරේ. විශ්වවිද්‍යාලයන් තවදරයක් ලකුණු මත තවදරයක් කරේ නැහැ. ක්වොලිෆිකේෂන් වලට පයිලට් ගුවන් නියමයක් වෙන්න පුළුවන් කියලා නම් මට කිව්වා. මම ගුවන් හමුදාවේ හිටපු ගුවන් පටේක් විදියට මම දන්නවා පයිලට්ලා පැනනවා දෙන්නේ මෙතෙන්ට. මෙතන මේ අතේ දැකලා ඇති පයිලට්ලා. ඒක මේ ක්වික්ව ගන්න පුළුවන්. මෙතන එකත් පරක්කුයි එයාර්ක්‍රාෆ්ට් එකේ හෙලිකොප්ටරේ යම් කිසි දෝෂයකට ලක් වෙලා ඒ සිග්නල් වැඩ කරේ නැත්නම් ගණනය මැක්ස් පාස් ආය තමයි පයිලට්ලා ඉන්නේ. ගණිතය හදලා තමයි ගන්න ඕනේ තීරණ ගන්න. ඒකට තමයි පෑන මෙතෙන් ගන්න ක්වික් ගන්න. මේක ටිකක් පරක්කුයි. ඒ වගේ ටිකක් ඒකේ අදහස. මේ පොඩි ස්ටයිල් එකක් තියෙනවා. නමුත් මේ මගේ පුතා තෝරගත්ත ගුවන් නියම වෘත්තියට මම ඉතා කැමැත්තෙන් මම දන්නවා මේකේ ලොකු ගණන් සාර්ථකයක් තියෙනවා. ඒක නිසා පුතාගේ කැමැත්තට අදාළට මුල් තරක් දීලා මම පොඩි සපෝට් එකක් දීලා මෙයා යවුවා. දැන් ගිහිල්ලා ඉගෙනගෙන ආවා. මේ 9 එකේ ඒ පයිලට් ලයිසන් එකේ PPL කියන්නේ ප්‍රයිවට් පයිලට් ලයිසන්. CPL කියන්නේ කමර්ෂල් පයිලට් ලයිසන්. මම පුතාට කමර්ෂල් පයිලට් ලයිසන් එකක් තියෙනවා. දැන් ඉගෙනගෙන තාවා. මගේ ඔළුවේ වැඩ කරන්න වෙන එකක් මට වුණා තිබ්බේ ගණන් ගන්න. ඒක දරුවෝ හොඳට ඔළුවට ගන්න ඕන දෙයක්. මම කෝල්ඩ් එක කරන් ගිහලා මම ගිය පුතේ දැන් තියෙන හොඳම එයාර්ලයින් එක එමිරේට්ස් නේ. ඒකේ ඒ කාලේ විදියට මම හිතන්නේ පයිලට්ට ඕන කෝටියක් ගෙවයි. මම හිතන්නේ කෝටියක්ම නැහැ. කෝටියක් ගෙවයි. වඩ මේ පුතේ වාඩි වුණොත් මාසෙට එකක් ගිරීම කළා එච්චර දෙයක් කළා වක්කීම් මරණ කරනවට වැඩිය මේ පුතේ වාඩි වුණොත් ඔය මාසෙට ගන්න පඩිය දවසට ගන්න පුළුවන්. මගේ යෝජනාවේ දරුවා පිළිගත්තා. යා මේ වක්කීම් ටික බාරගත්තා. අද දරුවනේ ඔය අර්ලිය සාල් නම අපි ඇත්තටම මගේ පිළිබඳව කතා කරලා කාන්තාවන්ගේ නිදහස ගෙවල් වල ආරම්භ දුන්නා කියලා සමාජයේ දිවිනවා කරාට මම මේ කතාවට එකඟ වෙන්නේ නැහැ. මොකද මගෙත් ඉන්න ගුරුවරයෙක් නිපුණ සාල් ව්‍යාපාර අධිපතිතුමා. එතුමා තමයි මේ ශිල්පය මේ රටට පළමුවට ගෙනාවේ. හැබැයි එතුමාගේ පළවෙනි ගෝලයා තමයි මම. ගුරු ගෝල වෙනස මෙතන සහ ඔතන මම වාගේ වෙන්නේ. මම උත්තිල පොසල වැඩේ දබන්දන්න මම කරපු දේ මම නිපුණට වැඩිය සමාජයේ පිළිගන්න තත්ත්වයට මගේ ව්‍යාපාරය මම මේවා ඒක කොහොමද කරේ? ඒක පුතේ ඒක තමයි හිතා මම මේ කියන සුළු දේ වුණාට මේක
මේ ජීවිතේට ලැබෙන ආකාරය පිළිබඳව ඔයාලා හදා ගන්න ඕනේ. දැන් එතන නිපුණ ව්‍යාපාර අධිපතිතුමා මේක හොඳට කරගෙන ආලා මෙයා ගියා දේශපාලනයට. මගෙත් අයියා මම ලොක්කම කියනවා නෙවෙයි සුසුකම් කියන්නත් සුසුකම් කෙලවෙන වෙලාවලු තියෙන වගේ යන්නේ කියලා මට නම් එහෙම වෙලා නැහැ. නමුත් අයියා ජනාධිපතිවරයෙක් පක්ෂක මහලේකම් කෙනෙක්. විපක්ෂ මන්ත්‍රී කෙනෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක්, ජනාධිපතිවරයෙක්. ධර්මනේ සමාජ ලෝක මතයක් තියෙනවා. ඒවනම් දැන් උග වෙලා විනාශලා මෛත්‍රීපාලගේ බලපුලුවන්කාරකම් සල්ලි තමයි මගේ ළඟ තියෙන. මෛත්‍රීපාලගේ තියෙන අමාත්‍ය කෙනෙක්, ජනාධිපති කෙනෙක් මම තමයි කියලා මේ ව්‍යාපාරික රටේ තියෙන මන්දුප්පාන්සෙන් හරියම්ප කරපු මුදල් වලින් එයාට සාවකයක් වුණා මිසක් මම එයා මට සාවකයක් කළා තියෙනවා නම් මෙලාට මම ඉරේ යන්න බෑ. තේරෙනවනේ එතකොට මේ ප්‍රැක්ටිකල් එකනේ. මෙලාට පොලිමේ ඉන්න ඕනේ. මේ විදිහට ඇවිල්ලා කතා කරන්න බෑ බය වෙලා නැති වෙලා ඒක පිස්සෙක් වෙන්නේ. හැබැයි ඒකත් අර සිරිපාල මහත්තයා කරා වගේම ඒ ඩිසිප්ලින් එක. මම පොතේ කියන්නේ ලැබෙන දේ ලැබුණ දේ ලබා ගන්න දේ ක්‍රමවේදය ගැන හිතන්න. අපිව දේශපාලන වශයෙන් අපේ අයියට අපි ගිහිල්ලා යෝජනා නොකොලායම නෙවෙයි විශේෂයෙන් මම ඔලේ 12 දෙනාගෙන් රැඩිකල්ම එපාම කරපු එකෙක් කියලා මම විශේෂයෙන් මම කියලා දෙන එපා කරපු කිව්වට මේ කාගවත් දේවල් මංකොල ගාලා හොරා කාලා කෙල්ලෝ මාරුවේ දාලා විනාශ කළා අරක් කරගන්න ගලා එහෙම වඩේ පවුලේ අම්මයි පඩිය වරගන් කරනවා අපේ කරවු ගන්නවා ඔක්කොම චන්දුවට ඉන්ටර්නල් එක්ස්ටර්නල් මොනවද කරන්න යන්නේ වලත් ඒ වෙව කරාට කවන්න නැහැ ඒක වදන් කරන්න එපා කොහොමද නමුත් ඒ සිරිපාල ගම්ලත් මට උපදෙස් දීලා මාව ව්‍යාපාරික ප්‍රජාවට මාව මෝහත් කරා වාගේ මෛත්‍රීපාල සේන අපිට කිසිම අපේ පවුල 11 දෙනෙක් මේ කිසිම කෙනෙකුට විශේෂ උදව්වක් උපකාරයක් කළාම නැහැ. මේක විශේෂම කර්ම තමයි අපේ පවුලේ ගෑනු 6 දෙනෙක්. මට අක්කලා 3 දෙනයි නංගිලා 3 දෙනෙක් ඉන්නවා. අපේ පවුලේ පිරිමි 6 දෙනාම හොඳ පොසත් ගෑනු 6 දෙනාම හොඳ ජීවත් වෙනවා. මම නැහැ මට කාට සමාන කරන්නද කියලා ගෙවල් දොරවල් තියෙනවා. පොඩි වාහනයක් තියෙනවා. එදිනදා ගන්නවා මොනවා දරුවන්ට ගන්න දෙන ඊට වැඩි ප්‍රගතියක් නැහැ. මේක පවුලේ එක ජාන එක අම්මා තාත්තා දරුවෝ එක කෙල්ලෙක්වත් එම මේ දුප්පත් විදියට මේ එම මගේ තත්ත්වයකින් නැත්නම් මම මෙතන ඉන්නවා නම් එයාලට එම අහිණියක් අපාදුවක් තියෙන විදියක් නැහැ මම ඉන්නවනේ මෙතන. එහෙම එකක් නෙවෙයි. හැබැයි ඒ අයටත් මම දීලා තියෙන එක එක්සස් එකක් මම එතන විදියට මාසෙට ගෑනු සහෝදරයෝ 6 දෙනාට යම් මුදලක් යනවා. ඊට අමතරව පවුලේ ඕනෑම කෙනෙකුට විශේෂයෙන්ම බෙහෙත් ඒ දේවල් ගන්න මම ඕනෑම වෙලාවක මම ඉන්න බව දන්නවා. ඒක රජයේ රෝහල් වල දෙවේ සිංගප්පූරුවට ගෙනන්න ඕන ඒකත් කරනවා. ඒ විශ්වාසය තියෙනවා. හැබැයි හරියම්ම කරලා බලකාලා කියලා ඇදලා ජීවත් වීමේ වැඩ පිළිවෙල මට ඒක කරන්න බෑ. මාසිකව දෙන ගාන බේත් ගන්න සාකච්ඡා කර වෙන දෙයක් තියෙනවා නම් නමුත් ඔයාලගේ පවුලේ ඇතුලේ ඒ වැඩ පිළිවෙල ඔයාලා කරගෙන යන්න. එහෙම තමයි අපි පවුල ඇතුලේ සැලසුම් කරේ. දැන් මේ වෙලාව ඉවරද? වෙලාව ඉපදෙන්නේ කියන්නේ ළමයින්ටත් එපායි. දැන් මේ ඇති වුණ තත්ත්වයේ ඒ සිරිපාල ගම්ලත් මැතිතුමා එක විනයානුකූල වැඩ පිළිවෙලකට මම ගෙනාවා. දේශපාලනික වශයෙන් හිරේ යන්න නැතුව ඉන්න විදිහට මෛත්‍රීපාල සේන එම හැදුවා නම් මොකක්ද ඒක තියෙන්නේ? සියල්ලම තියෙන ඩිසිප්ලින් විනය. ඒ විනය පිළිවුණානම් දරුවනේ මේක නම් විනාශ කරගන්න එපා විශේෂයෙන්ම ගන්නවා. අපි හරි දුක් වෙනවා. මගේ දුවෙකුට මගේ ඥාති දුවෙකුට කරදරයක් ප්‍රශ්නයක් වෙලා ආවොත් පිරිමියෙකුට වැඩිය දෙමාපියන්ට සහෝදරයන්ට එක තරන්න හරි අමාරුයි. නමුත් අද නවීන ලෝකයේ මේ තියෙන ක්‍රමවේද වලින් සමහර අවස්ථාවලින්
ගෑනුමෙන්ට බේරෙන්න බැරි තත්ත්වයේ වැඩ පිළිවෙලක් මම දැකලා තියෙනවා මම අහලා තියෙනවා මට පෙන්නලා තියෙනවා විශේෂයෙන්ම රුව මගේ පුතා දැනීම පාවිච්චි කළා අර්ලිය ආයතනයේ එච්චර වික්‍රමයක් කරා වාගේ ගෑනු ළමයෙකුට රුවෙන් කරන්න පුළුවන් මේ සමාජයේ ලොකු පෙරලියක්. නමුත් රුව කර්මයක් වුණ තැන තමයි මම විශේෂයෙන් දකින්නේ මේව ගැන හිතන්න ඕනේ. තමුන්ගේ පිටලා තියෙන දැනීම සහ ඒ රූපේ පාවිච්චි කරන්න පුළුවන් තමුන්ගේ යහපත් වැඩපිළිවෙලක් සඳහා මේව ගැන හිතන්න ඕනේ. මම අද අර්ලිය කියපුවාම ලෝක ප්‍රසිද්ධ ව්‍යාපාරයක් දරන මගේ හින්දා කියනවා නෙවෙයි ස්ථීරව ලෝක ප්‍රසිද්ධ. ඒකට කාරණා කීපයක් තියෙනවා. නමුත් ජීවිතේ මුල් වතාවට අරලිය නමට මට වුණ දේශා අරලිය නමේ නියමිත අයිතියම් වෙලා දවනේ හදියටම සතියයි. ඒක විශ්වාස කරන්න පුළුවන්. මේ අප්‍රේල් 2 වෙනිදා තමයි ඔරිජිනල් අරලිය අයිතිකාරයා වෙන්නේ ඩට්ටිතිරිසේ. මේක දවනේ මේ සිදුවීම කියලා මම කතාව ඉවර කරනවා. පොළොන්නරුවේ දැන් මගේ තියෙන ගේ ළඟම අක්කර භාගයට වැඩි ප්‍රමාණයක් රුපියල් 50000කට දේවරත්නාමගෙන් කියලා කෙනෙක්ගෙන් අරගන්නවා මේක අතම පිටියේ වැවයිනේ. වැවයිනේ ඉඳන් කල්ලක් මම ඔයවා ඉන්නේ. දැන් ඔයාලා පුරේදා ගන්න ඕනේ. මම වැවයිනේ ඉඳන් කල්ලක් ගන්න මෝලක් කරන්න. මෝලක් කරන්න වැවයිනේ සිරි දර්ශනයට නෙවෙයි මෝලක් කරන්න වතුර අත්‍යවශ්‍යයි. අන්න එතකොට ඔයාලා ව්‍යාපාරයක් කරන්න අදහස් කරගෙන ඉන්නවා නම් ඒ ව්‍යාපාරයට තියෙන අවශ්‍යතාව විශේෂයෙන්ම අමුද්‍රව්‍ය. දැන් මම නෝරේනේ ගිහිල්ලා හෝටලයක් ගත්තොත් ගොඩ ගියා මෝලයක් වුණා කෙලවෙනවනේ. ඒ වගේ ඇයි මෝල පොළොන්නරුවේ හැදුවේ? මෙතන ඉන්නවා භූගෝලීය ඒ සබ්ජෙක්ට් එකේ ළමයි. කල්පනා කරන පීඨයේ ඒ ළමයි. ඉතිහාසයේ මේ පිළිබඳ විවිධ අංශ කීපයක මට මාර්ග සර් මේ විස්තර කිව්වා. මේ වගේ සම්බන්ධීකරණය තමයි. ඇයි පොළොන්නරුවම හාල් වලට ප්‍රසිද්ධ? ඇයි හැම වෙලාවෙම ඩට්ලිගේ නිකුණගේ වැඩිපුර ඩට්ලිගේ විතරක් නම කියවෙන්නේ? හාල්. ඔයාලා මැනේජ්මන්ට් පැකල්ටි දරුවෝ දානවා මෝලා. එතකොට ඔයාලා යාළුවෙක් ඉන්නවා භූගෝලයේ විශේෂඥයෙක් හරි ඉගෙන ගත්ත දරුවෙක්. මට ඒ මොනවත් නැහැ. නමුත් පොළොන්නරුවේ වීවලට හාල් වලට ප්‍රසිද්ධ දරුවනේ මේ ලංකාවේ වැඩිම ජලාශ ප්‍රමාණයක් මුහුදට පයින එකම දිස්ත්‍රික්කය තමයි පොළොන්නරුව. අනුරාධපුරයේ තමයි ලංකාවේ ලොකුම දිස්ත්‍රික්කය. පිහිටි එක කලක්වත් නැහැ. ඔය මල්ලතොය එහෙ නිර්මාණය වුණ එකක් කරවැවුවල වතුර ගියේ. එතකොට මෙන්න මේ ව්‍යාපාර කටයුත්තක් කරද්දී විශේෂයෙන්ම බල යුතු පළවෙනි දේ තමයි භූගෝලීය පිහිටි. ඒකම දේශගුණික කාලගුණික තත්ත්වයක් ඊසාන දිග නිර්ත දිග මොසම් මෙවුවා වලට මේ උගන්වන්න මේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ ඇගේ අමාරුවට සහ පොතේ තියෙන හින්දා නෙවෙයි. මෙවුවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මේ ඉගෙනගත්ත දේ සමාජය තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලේදී මේ මොලේට ලබා දුන් මේ සෑම දැනීමක්ම පාවිච්චි කළ යුතුමයි. නමුත් පොළොන්නරුවේ මෝල් වලට හාල් වලට ප්‍රසිද්ධ වෙන්න එහෙන් ජලාශ පයින්නවා කියලා ඩට්ටිතිරිසේ නෙවෙයි ඒවා මෝල් ඉස්සලාම හැදුවේ. රටේ පිට අපේ මුතුන් මිත්තන් පවා ඒ දේවල් දැකලා තමයි ඒ පැත්තට කටයුතු කරේ. අද මහා ජලාශ බැදලා තියෙන්නේ තේ. මම දැන් එද්දිත් මොරගා කන්ද ජලාශයෙන් ආවේ. ඒක දැක්කාම බඩ පිරුණා. ලබන කල්ලේ පොළොන්නරුවට නම් වතුර කිසිම ගියා නැහැ. ඔය මොරගා කන්ද වාගේම ජලාශයකින්
තව ජලාශයක් තියෙනවා කළුගඟ ජලාශය කියලා. ඊට අතම්ම 10 කුලකට යයි. ඒ දෙකත් ලින්ක් කරලා තියෙනවා. ඒ පේනවා වාගේ මේකට වතුර වැඩි තියෙනවා ඒකේ වතුර. අපි ජලයෙන් ස්වයංපෝෂිත උණ තත්යකට ආවත් ඒක පරිපාලනය කිරීමේ තියෙන දුර්වලතා මත අපි අද මහ අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. අන්න ඒ වගේම ආයුවලට එනවා. දැන් මේක අර දොරාරින්න මම මේව පොත්වල කියන පෞගිය කාලේ මේ වෙන දේ ගැන මට අවබෝධයක් තිබුණා. මම මොකාගුවා මට කරන්න තියෙන රාජකාරිය මට ඉගෙන ගන්න තියෙන නිසා ඔයාලට යම්කිසි රාජ්‍ය වගකීමක් දෙද්දී ඒක රාජ්‍ය ක්‍රමවේදයක් තියෙනවා. වගකීම් දරන ක්‍රම විදියක්. ඔයිට වැඩිය විශාල දේවල් වල තියෙනවා. ඒක පාවිච්චි කරන්න. නැත්තම් තනතුරු බාර ගන්න එපා. මේක එකාට ඕන විදියට වැඩ කළා දැන් මේ මෙතෙන්ට එනකල් කෙලවලා තියෙන මීට වැඩියයි නැති වෙන්න දෙයක්වත් නැහැ. මේක සෙල්ලමකුත් නෙවෙයි. මම මේ පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්නේ. මම ඊයේ පෙරේදා මට මම දේශපාලනික වශයෙන් එක කාලෙක හිටියේ කැපුවක් නිල් පාට කියන පැත්තේ පොළපාට උනේම නැහැ. මගේ නම ගැන කිව්වා. මගේ නමයි ඩට්ලි විජයානන්ද දෙකම UMP අගමැතිවරු දෙන්නේ. අපේ තාත්තා ප්‍රබල UMP. නමුත් අපි ඒක කියේ නෑ. අයියා කරපු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය හොඳයි කියන හැඟීම තිබිලා අයියා නරක දෙයක් කරන්නේ නෑ කියන හැඟීමත් අපිට තිබෙද්දී අපිත් ඔය ශ්‍රී ලංකාව වුණා. ප්‍රථම වතාවට පෞගේ තන්දේදී මම ඒ තත්ත්වය මාරු කරලා මම අනුකුමාර සානාගර තමයි ඡන්දෙ දුන්නේ. ඒක නම් සතුටුත් වෙනවා. දැන් පොඩි අසතුටු කතාවක් ඇහෙනවා. නමුත් මම හරියට මේවා කියන්න දන්නේ නැහැ. නමුත් දරුවනේ මේ ඇති වෙලා තියෙන තත්ත්ව පිළිබඳව ඔයාලා දැඩි අවධානයෙන් ඉන්න. දැන් අපේ රටේ අපිට මේක දේශපාලන විද්‍යාවක් මෙතන ඉන්න නිසා මම මේක පොඩි කතාවකින් දාන්න. මේ තත්ත්වයේ යටතේ අපේ රටේ අපේ කරුණට හැදුණු දේශපාලන ක්‍රමේ ආණ්ඩු පක්ෂයේ ඉන්නකල් ඒ විපක්ෂයේ ඉන්නකල් ආණ්ඩු පක්ෂයට නිලධාරීන් වයි කරන්නේ. ඒකල එයාලා විපක්ෂයට ආවම එයාලා ආය කරන්නේ අර ටිකමයි. මේ දැන් හරිනම්තරවනේ රටට ආදරේ යහපත් දේශපාලනඥයෝ ඉන්නවා නම් නැවතාව එකට එකතු විය යුතුමයි. ඒ තරම් අවදානම් තත්ත්වයක් ආර්ථික වශයෙන් අපි ඉන්නේ හරි දුරට දැනගන්න. මේ ප්‍රේදා ඇති වුණු චිත්තා සුලිකුණාට තාම තියෙනවා පාරවල් පස් ටිකවත් අයින් කරලා නැති. පාරම්භෝක කෙසේ වෙතත් මේ ඇති වුණු මැදපෙරදිග යුද්ධේ ප්‍රතිඵලයෙන් තැපෑනේ අවුරුදු 3-4ක් විතර වෙදින්න වේවා මට පේන්නේ. ඒක නිසා මේ සියලුම කාරණාවලට විනය මුල් කරගත් විනයේ ඊළඟ ඔයාලා හරියම්ම කරන්න හරි රැකියාවක් හරි කරන්න ගිහිල්ලා ඊළඟට ඔයාලා මුල් තැනක් දෙන මුදල ආදායම අපේ ඒකක වලින් ගත්තාම අපිට මේ ඕනෑම වැඩක් කරන්න පුළුවන් ඒකකයක් තමයි මුදල්. මෙන්න මේ මුදල් පරිහරණය කිරීම තුළදී මේ ලැබපු උපාධියේ මේ ඔයාලගේ ඔළුවට ලබා දීලා තියෙන මේ අධ්‍යාපනයේ වටිනාම අවස්ථාවක් දෙන්න ඕන දරුවනේ මූල්‍ය විනය. අනිත් විනයවල බාලාංශ විය, පාසල් විය, විශ්වවිද්‍යාල විය, ඒ රැකියා කරන විය, කසාද බඳින දරුවන් හම්බෙන ඒ සෑම වියක් ඒ කාලයක්ම විනයානුකූල වැඩපිළිවෙලක් තුල තමයි සාර්ථක වෙන්නේ. ඒ පෞල් ජීවිතේ වේවා ව්‍යාපාරික වේවා සමාජීය කටයුත්තක් වේවා මේ සියලු දේවල් සාර්ථක වෙන්න නම් අනිවාර්යයෙන්ම විනයානුකූල මූල්‍ය විනයක් තියෙනවා. ඒ මූල්‍ය විනය හරියට දැකගත්තොත් ඔයාලගේ හැකියාවන්, ඔයාලගේ අවශ්‍යතා, ඔයාලගේ නිර්මාණයන්, ඔයාලගේ වගකීම්, ඔයාලගේ යුතුයකම් ඒ සියල්ලම ඉෂ්ට කරන්න පුළුවන් මූල්‍ය විනය තුළ මූල්‍ය පරිපාලනයක් කරොත් විතරයි. එහෙම නැත්නම් අඩිය ගත්තා, අඩේ
බිල බේරුවා බට්ටයක් ගෙනාව කෑවුවා මොකක්ද අඳුමක් බලතුමක් ගත්තා එතනින් ඒ කතාව වුණා ඊළඟ මාසේ අපමත් ඒවා අවුරුදු 7ක් ගුවන් අංගාය හිටිය මම ඇබ්සන්ට් මම බලව මේ මගුල කරලා මට ගියක් තියා වැසිකිළියක්වත් හදා ගන්න බැහැ. ඔන්න මගේ කාලේ පඩිය රුපියල් 3600යි 1987 ජොයින් උනේ රුපියල් 215. ඉතින් මට මෙතන ඉඳලා ඉන්න ගියක් තියා වැසිකිළියක්වත් හදා ගන්න බැහැ නම් මම මෙතන ඉන්න එකේ තේරුම මොකක්ද? තීන්දුව ගන්න ඕන දරුවනේ. යට වෙන්න එපා කිසිම දෙයකට. ඔය ටීචර්ස්ලා මේ Google අකට දා හොයාගන්න ඔය කරන දැන් දරුවෝ කෝට්ටුවක් කිසුවොත් හිරේ යන්න ඕනේ. දරුවෝ කරොත් එහෙම ඉතින් හදන්න පාලකෝ මේ නීති කරලා ටීචර්ස්ලාට ඒ දරුවන් කරන්නේ නීති අනුවට එවැනි එහෙම නැතුව වැදගත් විදියට ගුරුවරුන්ට යහපත් සමාජයක් හදන්න යහපත් සමාජයක් හදලා ඉන්න ඕනේ පාලකෝ. ගුරුවරුන්ට ඒ නීති දාන්න. අපි හදන්නේ එහෙම නෙවෙයි. අපි ගුරුවරුන්ට අසත්‍යයට ඇත්තටම බයයි. ඒ බය දැන් අපි අයියලා බය මොකද ගහගන්න බැරි කම නෙවෙයි. දැනුත් අවුරුදු 8 පහයි. එයා හරි මේ කිට්ටුයි මෙහෙම කෙනෙක් මට විතර දෙයක් තල්ලු කරපුවම එහෙම කරන්නද මට පොඩි හයියක් තිබ්බා ඒ කාලේ ඉඳන්. ඒක නෙවෙයි දරුවනේ මේ විදියට මේ කටයුත්ත අපේ ජීවිත අභියෝගේ තමුන්ගේ යහපත් විදියට ජය ගන්න ඔයාලා මේ ඇවිල්ලා තියෙන විශ්වවිද්‍යාල තුල සහ මේ සමාජය තුල ඔයාලට ඕන තරම් අත්දැකීම් උදාහරණ උදේවද පේන. උදේවද ප්‍රැක්ටිස් කරන ඔටෝමැටිකලි මේ නිවුස් එකෙත් මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඒක නිසා මේ සමාජ දැනුම ඉතාමත් වටිනවා. විශ්වවිද්‍යාලය කියන්නේ විශ්ව කියන්නේ ලෝකෙ. මේ ලෝක අධ්‍යයනයක් මේක තුල තියෙන. එහෙම දැනීමක් ලැබලා අනේ කාටවත් එහෙ නම් යන්න එපා දරුවනේ. ඒක කරන්න එපා. ව්‍යාපාරයක් ඒ ආරම්භක ප්‍රාර්ථනය මම මේ කියපු විනයානුකූල වැඩපිළිවෙල තුල වා හොඳට මේ විදිහට ගෙදර ජීවත් වුණොත් ඒ දෙමව්පියන්ට හිතනවා කනකර විකුණලා හරි මේ ළමයාවක් කරනවා නම් මම මේක දෙන්න ඕනේ. මගේ දරුවා එච්චර කැපවීමකින් විනයානුකූල විදිහට මේ වැඩ මේ කරන ප්‍රාර්ථනා හොයාගන්න ක්‍රම මට සිරිපාල ගම්ලක් මාත්‍යා ඉස්සෙල්ලාම බොයිලර් වරන් දුන්නේ යා මම යාට එච්චර කීකරුයි සලකනවා මේ වාගේ සමාජයේ මේ වියදම් වෙන්නේ නැති වෙන මොකද දැන් මට දැන් මේ ඉතින් අන්තරෝ දැක්කලා තු අමතක කරලා මම දැන් ආවෝ කියලා වැදලා වෙන එකෙන් නම් මේක ඉතින් කවන්න අමතක වුණා කවන්න කියලා නමුත් දැන් මම මේකෙන් ගැලවෙන්නත් එපා ඉතින් ආපහු වැඩේ පිළියරගෙන ගිහිල්ලා ඇත්ත කිව්වා ඉතින් එහෙම කරන්න මිනිසුන්ට වර්තනවා මේක නිවර්ති කරගන්න ඇත්ත කතා කරන්න ගෙදෙට්ට ව්‍යාපාර බොරුව පුතා බොරුවල මං කියපු බොරු වෙනම එකක් දැන් මං කියපු බොරුවක් තමයි ඔය සර් කිව්වද මන් දන්නේ කස්ටම් ඔෆිසර් යාළුවා ඇවිල්ලා මගෙත් එක්ක කතා කරද්දී යා මොනවා කරන්නේ බිස්නස් මම මේ පැකේජ් බිස්නස් එහෙම එයාපෝට් එකේ කස්ටම් එක තමයි මං කිව්වා අපේ අයියා කෙනෙක් ඉන්නවා ඔන්න බොරු මේ බොරු කිව්වට කමක් නැහැ අපේ අයියා කෙනෙක් ඉන්නවා කස්ටම් එකේ කවුද මං කිව්වා පීඩී කියවෙන්නේ එයා තමයි අල්ලගන්න ඕනේ එයා තමයි දැන් අත්තරම මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙක් එහෙම බොරු කිව්වට කමක් නැහැ නැත්තම් බෙල්ල කඩලා යන බොරු කියලා නම් දැක්ලි මේව කිව්වම කියලා පස්සේ කම්ප්ලේන් කරන්න එපා දැන් සමාජ හානියක් නැහැ මම අර පාවාදීම කරේ ඒ වගේම පාවාදීම ඒ ප්‍රයිස් සාජන් වල රෑන්ක් කියලා ඉගෙනීමේ ලේබල් එකේ ඉවර වුණා ප්‍රයිස් සාජන්ට ඔෆිසර් ඕමනාදික ප්‍රයිස් සාජන් මොකක් හරි මේකේ පොඩි වංචාවක් කරනවා ඇති කියලා ඊට පස්සේ මෙයා මම අවුරුදු 22 කාලේ 1982 මම කොළඹට ගියා 81 I got bicycle license දෙනවා කියලා මම තියනවා කියලා ඇත්තටම ලයිසන් නැහැ ආන්තාව බරුව ඒ බරුව හැම විදිය බලන්න උදවන්නේ ඊට පස්සේ මට කිව්වා දෙකට ලයිසන් නැත්තර ඔෆිස් එකට එන්න කියලා මේ දැන් පීඩාත්මකතුමායින් කිව්වාගෙන මේක හමුදාව ඉරෙත් දාන බොරු කියලා
ඔගුල් කළා මම දැක්කාලා එදාසල අපි බෝරවල බඳින්න අපි මෙකනේ ඒ ගානම දාලා පොඩි ඩ්‍රයිවර් ෂර්ට් දාගෙන යුනිෆෝම් එක දාන කොම්පැනි පොලිසියට ගිහලා රාජමාදනල මම මඩු වැඩක් වුණා ඒ ලයිසන්ස් එක ගත්තා කියලා මට පොලයක් දෙන්න දැන් ඔය වැඩි වැඩ කරද්දී හරි කල්පනා වෙන්නේ ඊළඟ එන ප්‍රශ්න අතුරු ප්‍රතිඵල දැන් මම සාජන්ගෙන් දැන් මගේ ලයිසන්ස් එක ගත්තා කියලා පොලයක් දුන්නා මට මේ පොලේ දරුවනේ ලයිසන්ස් නම්බරයක් දාන්න එපා මේක අයිතිකාරයාගේ මෙයා අර දීපු එකක් කාකාරේ නම්බර එකක් දාලා මට දුන්නා හොරකරු කරද්දී කෙලවෙන හැටි දාගන්න දැන් මම මේක ගෙනල්ලා මේක පෙන්නලා මම ට්‍රයල් කරලා තිබ්බා ඔබ කියන්නේ කොල්ලු කතාවක් මම ට්‍රයල් කරලා මට එයාර්පෝස් ලයිසන්ස් එක දුන්නා එතකොට දරුවනේ මේ එයාර්පෝස් ලයිසන්ස් එක දෙන්නේ අර සිවිල් ලයිසන්ස් එකට එගේන්ස්ට් තමයි නම්බර එක මොනවා හරි කේස් එකක් ගියොත් අර නඩු වෙන්නේ අරකට දැන් මේක වැරදි කරනකොට පුතේ වැරදි කරපුවාම මම දැන් මේ රස්සාව කරනවා මම ඒ කාලේ විදිහට 200 බයිසිකලයක් ගුවන් හමුදාවේ ගුවන් 25 40 200 කියන අද නිකන් රෝල් රොයිස් එක යනවා වගේ තමයි මගේ වයසත් එක්ක. නමුත් මගේ හිතේ හැම වෙලාවෙම මම වෙන කල්පනාවෙන් ඉන්නේ මේක ගිහිලා කොහරි පැටලුණොත් නඩුවේ යන ආරම්භණයට මගේ රස්සාවත් ඉවරයි මිනිහත් ඉවරයි පොලිසිය එකත් ඉවරයි වරදේශපාල ඉන්දර චාර්ජ්‍යයක් ඔළුවේ තියාගත්තා වගේ තමයි වැරදි වැඩක් කරලා යමක් කරන්න දෙන්න ඇති වෙන මානසික තත්ත්වය. මම අත්විඳපු. හැබැයි ගින්දර නෙවෙයි අඟුරු චාර්ජ්‍යයක් හරි ඔළුවේ තියාගත්තේ නැත්තම් මේ ගමන මට යන්න හම් වෙන්නේ නැහැ. එතනින් තමයි මට මේ ඒ කාලේ 82 83 මේ කලබලකාරී තත්ත්ව නිසා මට පිස්ටල් ලේබුත් තියෙනවා. ඔය රිටයර්මන්ට් එක දවසට අදිසියම රටේ ඇතුළේ කලබල තත්ත්වෙත් එක්ක නෙක්ටමුව වත්තල ජායලේ වගේ රිටයර්මන්ට් තාවකාලික කඳුළු ඇරියා. මම රයිඩර් නිසා මාව ඔටෝමැටිකලි ඩිස්පැච් රයිඩර් වුණා. මම ලියුම් කවුරු වුණා. මට ලයිසන්ස් දෙනවා මම බයිසිකලේ මම තමයි තැපැල් බෙදන්නේ. මට පිස්තෝලෙකුත් ඒ කාලේ දීලා අවුරුදු 22 23 වයසේ අන්න කෙල්ලෙක්ගේ පෙනුමේ යමක් පොත පැත්තට අරගෙන දිනු වෙන ක්‍රමවේදයක් තමයි මම මේ බයිසිකලේ ඒ යුනිෆෝම් එක ඒ පිස්තෝලේ රයිඩර් නිසා මට සංග්‍රහ දාන්න පුළුවන් ඔෆිසර්ස්ලා විතර අපේ සංග්‍රහ දැම්මේ ඒ ඔක්කොම පාවිච්චි කරලා මම ඒක පාවිච්චි කරපු ඒ යම් යම් තැන් වලට ගිහිල්ලා මම ඒ වැඩ කටයුතු කරපු ආකාරය තුළින් තමයි මට මේ සිංගප්පූරු බැංකුවක කරන ව්‍යාපාරිකය මට සම්බන්ධ වෙන මගේ රූපේ මගේ යුනිෆෝම් එකේ මගේ බයිසිකලේ මම ප්‍රයෝජනයක් ගත්තා. ඔයාලත් එහෙම වෙන්න ඕනේ. මම මේ කියන සියලු සුදුසුකම් අපි කියනවට වැඩිය මාරේම ඔයාලට තියෙනවා. ඒක නිසා තේරුම් ගන්න, සමාජය අවබෝධ කරගන්න. තවත් අහිමි අයිතිකාරය වුණ විදිහේ ඒ පීටික දීපිට 25 පොඩි කාල ප්‍රමාණය වික්ක කතුරට අවබෝධ මේක 50 කරපුවාම පොළොන්නරු දිස්ත්‍රික්කෙට ඔන්න බලන්න ඒ ලෙවල්ස් දැන් ඒකෙන් 25 ආදායම අරගෙන මෝල්ලෝ කරලා බීමිටි 50ට මේවාලට කිව්වට තේරෙන්නේ ප්‍රමාණය බීමිටි 100ක් කියන්නේ කිලෝ 6400 මේකෙන් 140ක් තමයි හාල් වෙන්නේ කිලෝ 4000 කිලෝ 6500කට 4 කිලෝ 4000ට 65යි මේ 25 වැඩ කරලා පොළොන්නරුවට වුණාට දැම්මා ඒකෙන් අම්ම කරලා බීමිටි 50 කරලා පොළොන්නරු දිස්ත්‍රික්කයට දැම්මා ඒකෙන් අම්ම කරලා බීමිටි 100 කරලා මට දිස්ත්‍රික්කේ හාල් විකුණලා පෙරන්න මදි මම මේක කියලා සාම්ප්‍රදායික අතර කොළඹ ගිහුවම මට හම්බුණා ඔය අලිම්පික් උනාලේ නම ආපිදී බ්‍රෑන්ඩ් එකක් ගැන කතා කරනවා බ්‍රෑන්ඩ් එක ගත්තාට දානවා වාට පිස්සු යදෙන දැන් ඒ මිස්ටර් රාජ්‍යපාලකට මට ගිහුවා මගෙන් ඇහුවා එයා මේ සීනි විකුණනවා ලුණු විකුණනවා විවිධ බඩු විකුණනවා හාල් විකුණනවා මගේ හාල් ක්වොලිටි හින්දා අන්න කරන වැඩේ ක්වොලිටියට කරන්න
අර මිනිහට අච්චර ආරසපියුම් කරු ඉද්දී මිනිහා මගේ හාල් ටික බලලා මගෙන් අහුවා මගේ බෑග් එකේ ඔයාලට හාල් දාන්න පුළුවන්ද? දෙන්න පුළුවන්. මම ළමයි මට මේ යඩේන මොන නැතුව මම ඉන්නේ. මම ඒ වෙලම හාල් දුවා මට කවදාවත් දුන්නා මට ඒ කාලේ තිබ්බේ පොනොප්පෝ කාර් එකක් ඩීසල් ඉන්ජිනයක් තියමු. ටිකට් දාලා පිටිපස්ස සීට් එකක් දාලා එතලා සීට් එක දාලා බ්‍රේක් පාරක් ගාවම අල්ලියක් කාර්යයක් උඩින් ඇවිල්ලා මේව වෙලා ඉතින් කවදාකවත් වන්දා මම පොළොන්නරු ගියේ. ගිහිල්ලා දැන් මේ බිස්නස් එක හොඳට උඩට ආවා. අල්ලිය මාත්‍යත් මම බලාගෙන ඉද්දි උඩට ගියා. මාත් එයා සමාන නැති වුණාට මාත් උඩට ආවා. ඔන්න ඊළඟ මේ බැංකුවේ මාතුරුන්ගෙන් තියෙන තරජන දැන් බැංකුව මාතුරු හොඳයි. තරජනක් තියෙනවා මෙයාලා. අල්ලිය මෑන් උඩට ගියා. කෙලින්ම සලාන් බැංකුව ආවා. ඔයා වුණ මෑන් අර මේ කියලා බැංකුව වලට නෙවෙයි. නමුත් මේ සිදුවීම දුන්නා ලොකු ණයක්. ලොකු ණයක් දීලා ලොකු ගබඩාවක් හැදුවා මගේ ජීවිත කාලේ. මගේ ආයතන වල යකඩ වහල් යකඩ ගබඩා මේ මෑතකදී මම දකින්නේ ඊට වැඩිය ලොකුවට. ඒ කාලේ මම දැක්ක ලොකුම යකඩ ගබඩාව තමයි අල්ලිය මාත්‍ය හැදුවේ. ආයි භූගෝලීය පීඨි ආයි සම්බන්ධ වෙන තරම් මෙයා මේක හැදුවේ පුරෝපු වකුරු බිම. ඒ කොටනගිල්ලයිනේ යනවා කුණුවැල. මෙයා මේකේ මේ ටික ඔක්කොම පුරවලා ඔක්කොම ගබඩාව හදලා කැවුවා සීනි නව. බොහොම ටික දවසක් ගිහිලා මේක අල්ල බැලනා අර වකුරු බිමේ මේ සීට් ලෝඩේ බෑ. අරලිය ඉවර වුණා. අරලිය බංකොලොත් වුණා. මට හාල් විකුණන්න බෑ නෑ. මම මෙයාව ගිහිල්ලා අම්බලා කිව්වා ඔයාට මේ විකුණන දේ කරන්න මට කරන්න දෙයක් නෑ. මම මේ බෑග් එකේම දාලා හාල් විකුණනවායි කිව්වා. ඔය අතරේ අරලිය බෝට්ලේ මම අරගත්තා. දැන් අරලිය නිකම්ම අරලිය දෙකක් වුණා. අන්තිමට මෙතුමා බංකොලොත් වුණා. යන්තම් අර ගබඩාවේ පොඩි කෑම බීම ටිකක් හදලා පිටරට යවලා පොඩි බිස්නස් එකක් කරලා ජීවත් වුණා. සුනාමිය ආවා. අරල දිගේ ඇවිල්ලා අර ටිකක් තෝදන් ගිහලා අරගෙන තවතරයක් නැති වුණා. නමුත් ඒ මිනිහා එක අතෑරියේ නෑ. යාගේ බ්‍රෑන්ඩ් එක අරලිය නම තියාගෙන මට කතා කරලා කිව්වා ඩර්ලි මහත්තයා ඔයා ලංකාවේ වුණාට අද පිටරට එන්න එපා. මම ඒකට එකඟ වුණා. නමුත් මේ ගෙවෙක්කිය දෙවෙනිදා යාමට ඒ කම්පැනි වික්ක. මම දැන් තමයි ඔරිජිනල් අරලිය නැත්තම් ලංකාවට විතරයි මම අරලිය වෙලා හිටියේ. මම දැන් ඉන්ටර්නැෂනල්. මේ මිනිස්යාගේ ඒ මිනිහා මට මේ ආයතන දෙන්න කතා කරලා මට එක හේතුවක් කිව්වා. ඔයාට මට ඔයාට වෙලාවට අල්ලන්නෙත් නෑ. මමට දිරවන්නෙත් නෑ. මම කරපු දේවල් එහෙම පාටේ උදා නෑ. ඔයා එක ප්‍රෝග්‍රෑම් එකකදී කිව්වා මම මිනිස්සුන්ට උන ණය සතේනම බේරුවා. වාට උන ණය බේරුවා. ඇත්ත කතා කරන්න. ඇත්ත කියන්නේ. මිනිහගේ ಗುಣ කියන්නේ. වාගේ කරන්න. මම එදා ඒ ප්‍රෝග්‍රෑම් එකකදී කතාවේදී එයා අගේ කර කතා කිරීම තුල එයාට මේ ආයතනය විකුණන වෙලාවේ මටම කතා කරලා දෙන්න තරම් සෝතසිතක් ඇති වුණා. සමාජයේ ජීවත් වෙන්න දරුවනේ ඒ විදිහට ව්‍යාපාර පිළිබඳ අපිට බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. නමුත් මේ විවිධාකාර සමාජයේ විවිධාකාර විදිහට ප්‍රශ්න ඇති වෙන බලාපොරොත්තු නැති විවිධ ලෙඩ රෝග විවිධ ස්වාභාවික විපත් සාගත මේ යුද මේ සියලු දේවල් වලට ශක්තිමත් විදිහට මුහුණ දෙන්න නම් ආර්ථික වශයෙන් අපි ශක්තිමත් විය යුතුමයි. මේ විශ්වවිද්‍යාල තුල මේ කර්මාචාර මණ්ඩලය ඔබලට දීපු මේ මානසික ශක්තිය මේ මානසික දැනීම මේ මානසික මොහොත ඔයාලට හරියට උපකරපු නැති පැනික් කරක් වගේ ඒකට ඉංග්‍රීසියෙන් කියනවා රබ් ස්ටෝන් කියලා. දැන් ඔයාලා රබ් ස්ටෝන් එක. දැන් ඔයාලා මේකට ආවල් දවසේ පාසල් වල එළියට ගියාට පස්සේ මේක මොහොත් කරන කැටයක් කරන ඒ වැඩ පිළිවෙලට ඔයාලා කල්පන මේ ලබාගත් අධ්‍යාපනය තුළින් ඒ ලබපු මැණික් කල උපමට්ටම් කරන්න
යහපත් චේතනාවක් ඇතුව යහපත් අවබෝධයක් ඇතුව යහපත් සම්බන්ධීකරණයක් ඇතුව මේ ජීවිත අභියෝග එකට එකතු වෙලා අපි ජයගමු කියන යහපත් යෝජනාවක් තමයි ඉදිරියට අපේ මන්නේ නිර්වාසය ගන්න